පුංචි දුවේ පුතේ, අදත් අපි ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන ආවා. කතාවේ නම තමයි අලි නෑම. එකමත් එක දවසක අලි පැංචෙක් කැලේ මැදින් මම නාන්න යනවා කියාගෙන දොළ පැත්තට ගියා. කැමති කෙනෙක් මාත් එක්ක නාන්න එන්න කියාගෙනම අලි පැංචා දොළට බැස්සා. කුරුළු රෑනක් ඇවිත් අලි පැංචාගේ පිටේ වැහුවා. කුරුල්ලන්ට බෑනේ වතුරකට බැහැලා නාගන්න. අලි නම් වතුරට බැහැලා හොඬේ වතුරෙන් අපූර්වට පුරවගෙන නාගන්නවා. අලි පැංචා හොඬේට වතුර පුරවලා ඔළුවට වක් කරගත්තේ එයාගේ ඔළුවට විතරක් නෙවෙයි. කුරුළු රංචුවම නෑවෙන විදිහටයි වතුර වක් කරගත්තේ. මේ දිහා බලාගෙන හිටියා ළඟ ගහක හිටපු රුක් දිවි දරුවෝ දෙන්නෙක්. අලියාළුවේ, අපිත් ඔය වගේ නාවන්නකෝ. අපි කවදාවත් නාලා නෑ. අපි ගස් උඩ විතරයි ඉන්නේ කියලා ඒ දෙන්නම අලි පැංචට කිව්වා. එන්න මගේ පිට උඩට එන්න. මම ඔයාලව නාවන්නම් කියලා අලි පැංචා හරිම සතුටින් කිව්වා. ඊට පස්සේ අලි පැංචා හරිම විනෝදෙන් ඔවුන්ව නෑවුවා. එයාලා වතුරට බැහැලා හංසයෙන් සමගත් විනෝද වුණේ ජීවිතේ පළවෙනි වතාවට. ළමයින්ගේ සතුට දැකපු වැඩිහිටි දේවතාවන්ට අලි පැංචා ගැන ආදරේ හිතුණා. එයාලා අලි පැංචට වරමක් දුන්නා. ඒක නම් හරි අපූරු තෑග්ගක්. අලි පැංචට ලැබුණේ පියාපත් දෙකක්. ටික දුරක් අහසේ පියාසර කරන්නත් පුළුවන්. ඉතින් අලි පැංචා ටික දුරක් අහසේ පියාසර කරලා ආපහු සතුටින් ගොඩබිමට ආවා. පුංචි දුවේ පුතේ, අපි කරන පුංචි උදව්වක් වුණත් කෙනෙක්ට ලොකුම ලොකු සතුටක් වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි ඔයාලත් නිතරම සතුටින් ආදරෙන් ඕනම කෙනෙක්ට උදව් කරන්න අමතක කරන්න එපා.